අයිබෝ යවුවා ගොඩක් කට්ටිය අල්දීපා මොකද කට්ටිය ප්ලේස් එකේ තියෙන්නේ හරිද කෑමේ කොහොමද කැලත් එක්ක ඉන්න පුළුවන්ද ෆන්ක්ෂන් එකක් ගන්න දෙන්න පුළුවන්ද උපන්දින වටේක් ගන්න පුළුවන්ද උතන කොහොමද කියලා ඉතින් මේ ඒ විස්තරත් දෙන්න තමයි මම වීඩියෝ එක කරන්නේ එතනන පාරක් දාලා දීපා මම ඉස්සලා වීඩියෝ එකේ මේ එතනන පාර පැහැදිලි නැහැ කියලා කටිය පුළුවන් මේ වීඩියෝ දාපන් කිව්වා පාර යන කොහරි 15කට 20 ගාති ප්‍රමාණයක් ඇහුවා මම දන්නේ නැතේ මේ බලාපොරොත්තු නැති කොහෙද ප්ලේස් එක කියලා දැනගන්න ඒක මම වීඩියෝ එක දාන්නේ ඒකට යන ගමන් ඉන්නේ ඒක මම වීඩියෝ එක කරන්නේ ඉතින් මම වීඩියෝ එක දාන්නම් මේ තියෙන්නේ කුරුණෑගල පොලිසිය හන්දිය අර බස් ස්ටෑන්ඩ් එක මේ පොලිසිය හන්දිය එතනින් බහැලා මේක තමයි රජපිල්ල පාරය රජපිල්ල පාර තමයි එන්න ඕනේ ඔයාලා නුවර පාර පැත්තේ දැන් එනවා නම් මෙතන ICPD කැම්පස් එක තියෙන්නේ මේක පාස් කරලා ඇවිල්ලා මෙතන තියෙනවා අත්කද විහාරය අත්කද විහාර ගාවින්ම මෙතන රජපිල්ල පාර තමයි යන්න ඕනේ ඕකේ ඔන්න මේ ඔයාලා බලන් ඉඳපු තැන තමයි මෙතන සමුද්‍ර බුක් ෂොප් එක මෙතන තියෙනවා බිග් හවුස් මෙතන තියෙනවා අපේ සෑන්ඩ්විච් කඩේ මෙතන තමයි තැන ඕකේ මේ තමයි තට්ටු ඉතින් තමයි ඇතාගලේ ඇතාව දැක්කේ මෙතන ඉඳන් ඕකේ ඉතින් බලමු මේ තියෙන ෂොප් එක ඕකේ ඉතින් මේ හැම වහලා තිබ්බ මෙතන තමයි තැන ඕකේ ලස්සන පරිසරයක් තියෙන්නේ පිරිසිදුයි සාමකාමී ඉඳ ගන්න ලස්සන තැන ටිකක් තියෙනවා පල්ලෙහා ක්ලාස් එකේ ළමයින්ට එහෙම පොඩ්ඩක් නෝට් එකක් කියව ගන්න වටින තැනක් නිදහසේ පාඩුවේ හරිද සෑන්ඩ්විච් එකක් කන ගමන් පොඩි අයිස් ටී එකක් බොන ගමන් පාඩු ඉන්න පුළුවන් තැනක් මේ තියෙන උඩ තට්ටුව ටේබල්ස් 3ක් තියෙනවා ඒ වගේම ලස්සන view එකක් තියෙනවා පල්ලෙහා පාර පරිසරය ඒ වගේම පාටි වයිබ් එකක් තියෙනවා ලයිට්ස් 3ක් කාලා පල්ලෙහා තියෙන සමුද්‍ර බුක් ෂොප් එක ඕන දෙයක් ගන්න පුළුවන් නෝට්බුක් හැමදේම රසවත් කෑම තියෙනවා මේ තමයි සෑන්ඩ්විච් කඩේ මේ ප්ලේස් එක අර තියෙන ඇත අද නම් වැස්ස ඇත තිබෙනවා මෙතන තමයි තැන ඉතින් මේ හැම වහලා තිබ්බින්දා පෙන්නවා මෙතන තමයි තැන සෑන්ඩ්විච් රහයිද කියලා අහලා තිබ්බා ගොඩක් කට්ටිය පාරේ තැවුව දැන් ගියා සෑන්ඩ්විච් කෑමද රහයිද කියලා ඇත්තටම රසයි දෙන ගානත් එක්ක පාඩු නෑ ඕකේ මම මේ ප්‍රයිස් ලිස්ට් එක ඔයාලා දාන්න කොහොමද දෙන්නේ කියලා බලමු ගිහලා මේ පාඩම් කරන ගමන් ෆෝන් එකේ charger එක ගන්න පුළුවන් එහෙම සොලියුෂන් දීලා තියෙනවා සාමාන්‍ය නෝට් එකක් කියලා ගන්න ඒ හැමදේම කරගන්න පුළුවන් තව ඔයාලගේ සුදු මහත් වෙලා සුදු අම්මියලා ඉන්නවා නම් සාමාන්‍ය 2005න් පස්සේ 2010න් පස්සේ ඇච්චු ගැච්චි අපේ පොඩි කපල්ස් ඉන්නේ ඒගොල්ලන්ට වෙලා නිදාසේ බඩු කතා කරලා සෙන්ඩ්විච් එකක් කාලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ම බොයිෆ්‍රෙන්ඩ්ම සර්ප්‍රයිස් කරන්නත් පුළුවන් මේ ප්‍රයිස් ලිස්ට් එක සෑන්ඩ්විච් තියෙනවා එකගේ 350යි සබ්මැරින් එක 400යි අය සෑන්ඩ්විච් තියෙනවා චිකන් එක චිකන් එක කෑවේ 5යි ඕකේ අනිත් ඒවා මම කෑවේ නෑ හරිද දුප්පත් කොල්ලෝනේ චිකන් එක කෑවා 400යි ෆිෂ් එක ඒ දෙන ගන්න පවුඩ් නෑ තනිකර හා ප්‍රයිස් එකක් කෑවා වගේ තමයි ඕකේ කොන්ක්‍රීට් දැම්මා වගේ තමයි තමයි ප්‍රයිස් ලිස්ට් එක ඊට පස්සේ අයිස් ටී තියෙනවා ස්ට්‍රෝබෙරි පීච් ලෙමන් බ්ලූබෙරි ඒ ටික තව විශේෂයෙන් කියන්න ඕනේ මේ සාමාන්‍යයෙන් අපි ඔය දුප්පත් කොල්ලෝ ඉන්නවනේ රුපියල් 200ක් අතේ තියන මොනවද කන්න හොයන ඕකේ මේ يعني ක්ලාස් වෙන ළමයි සාමාන්‍යයෙන් එහෙම පිරිසක් ඉන්නවනේ ඒගොල්ලන්ට නියම තැනක් හරිද සාමාන්‍යයෙන් බඩ කොන්ක්‍රීට් කරගන්න
පන් ක්ලාස් එකකින් ඉන්න කලින් බඩු කොන්ක්‍රීට් කරගන්න සුපිරිම තාත්තා මේක රුපියල් 400 අමතරව හරිද ඒ ක්ලාස් එකේ ළමයින්ට වෙනම එකක් තියෙන කෙනෙක් දාලා නැහැ රුපියල් 200ට තියෙනවා රුපියල් 200ට එක් චිකන් ඒ අර සෑන්ඩ්විච් ඔක්කොම ටික තියෙනවා මේ රුපියල් 200ටත් සෑන්ඩ්විච් එකක් තියෙනවා ඒක මේ රසයි අරකම තමයි හරිද ඒක රසයි කොන්ක්‍රීට් දැම්මා වගේ තමයි ඒකට වඩා අර්ග රසයි රුපියල් 400ක මේ මම සාමාන්‍ය කන්නේ ඔය ක්ලාස් එකෙන් කලින් රුපියල් 200ක් මොකද උපත් කොල්ලෝනේ සල්ලි නැහනේ බඩ කොන්ක්‍රීට් කරගන්න පැය 6කට 7කට රුපියල් 200 සෑන්ඩ්විච් එක හොඳටම ඇති ඒ මේ තවල් තිබ්බා පාටි එකට පොඩි ඇනිවර්සරි එකකට ඊට පස්සේ පොඩි බර්ත්ඩේ එකකට කොහොමද මේ එන්න පුළුවන්ද කියලා එන්න පුළුවන්. ඒකට විශේෂ මේකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය නම් බර්ත්ඩේ එක මේ දවසේ තියෙනවා කියලා මේ සෑන්ඩ්විච් කඩේට දැනුම් දුන්නා නම් ඒගොල්ලෝ වෙනම හවස් 6 ඉඳන් රෑ 10 වෙනකන් ඉච්ච chance එක දීලා තියෙනවා. රුපියල් 3000යි අය කරන්නේ. කියලා දෙනවා සවුන්ඩ් සිස්ටම් ආහාර පාන ඒ ඔක්කොම ටික දෙනවා. ඇවිල්ලා ෆන්ක්ෂන් එක ගන්න තියෙන්නේ ෆුල් නිදහසේ ලයිට් සෙට් ඔක්කොම තියෙනවා. පට්ට ෆන්නයක් ගන්න පුළුවන් නිදහසේ ආතල් එක. අම්මගේ තාත්තගේ බර්ත්ඩේ එකක් තියෙනවා නම් අම්මා තාත්තා සර්ප්‍රයිස් ගන්න ඕන නම් අතේ තියෙන අඩු මුදලක් නම් හරිද මතකෙ ඉන්න දැනෙන්න සදාකාලිකවම ජීවිතේ අමතක නොවන මතකයක් තියාගන්න පුළුවන් මේ තැනට આવොත් කවදා හරි රන්නකුරින් ලියවෙයි අම්මා මම මෙතෙන්ට ගෙනල්ලා මම පෙන්නුවා අම්මා අත්දැකලා තිබ්බේ නෑ ඇතාව හැබැයි මම ඇතාව පෙන්නුවා කියලා ගෙනල්ලා ඒ අමරණීය මොහොත සදාකාලික මතකේ තියාගන්න පුළුවන් ඕකේ මේ ඒ සොලියුෂන් එක දීලා තියෙනවා. ඇත්තටම මේ වටිනවා පිරිසුදුයි කැම රසයි. එන්න හොඳම දේ අන්තා මේක අයිස් ටී එක සුපිරි. අයිස් ටී එක සුපිරි.